වසර 20ක් යනතුරු ඉන්ධන පිරිවීමකින් තොරව යාත්‍රා කළ හැකි න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව ඉංජිනේරු විද්‍යාවේ විශ්මයක් වෙනවා. පාපන්දු පිටි 3ක් දිගින් යුත් මේ දෙවන්ත නෞකාව නාවික හමුදා සෙබළුන් 5000කට අධික පිරිසකගේ නිවනක් වෙනවා. ඒ වගේ තමයි මේකේ විශේෂතා කිහිපයක් තියෙනවා. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකකින් තමයි මේ බලගැන්වෙන්නේ. මේක ප්‍රමාණය ගත්තොත් අක්කර 4.5ක වපසරයකින් යුත් ලොව අන්තරාය කරම ගුවන් පතයකින් මේක සමන්විත වෙනවා. ඒ වගේම තමයි කාන්තාවකගේ අනදීම යටතේ මෙහෙයවනු ලැබූ ප්‍රථම න්‍යෂ්ටික බලති ගුවන් යාන වාහක නෞකාවද මේ ඒබ්‍රහම් ලින්කන් නෞකාව වෙනවා. මේ නෞකාව හුදෙක් යුද නැවක් පමණක් නෙවෙයි. රෝහල් දන්තවෛද්‍ය ඒකක සහ නවීනම තාක්ෂණයෙන් පිරිපුන් මුහුද මැද පිහිටි පහවෙන නගරයක් වෙනවා. මේ නෞකාවේ ඉතිහාසය සහ අභ්‍යන්තර තාක්ෂණය ඇතුළු තවත් කරුණු පිළිබඳව අපි අද කතා කරමු. වීඩියෝ එකේ අවසානයේ වෙනතෙක් රැඳී සිටින්න කියලා ඔයාලට ආරාධනා කරනවා. 1984 වසරේ වැඩ ආරම්භ කරලා වසර 5ක නිර්මාණයකින් පස්සේ 1989 නොවැම්බර් 11 වෙනිදා තමයි USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව නිල වශයෙන් සේවයට එක්ුණේ. ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ නිව්පෝර්ට් නිව්ස් ෂිප්බිල්ඩින් සමාගම විසින් නිපදවපු මේ නෞකාව එදා ඉඳලම ලෝකයේ යුද බලයේ දැවැන්ත සංකේතයක් වුණා. අදටත් නාවික මෙහෙයුම්වලදී පෙරමුණේම ඉන්නේ මේ නෞකාවයි. යුද්ධයේදී වගේම ලෝකයේ ඕනෑම තැනක සිදුවන ස්වභාවික විවසනවලදී සහන සේවා සපයන්නත් මිත්‍ර රටවල් සමග එක්ව ආරක්ෂක අභ්‍යාස පවත්වන්නත් මේ නෞකාව සක්‍රියව දායක වෙනවා. අපි මේ නෞකාවේ තාක්ෂණික පැත්ත ගැන බැලුවොත් මේක ඉංජිනේරු විද්‍යාවේ සැබෑ විශ්මයක් වෙනවා. මේ නෞකාව දිගින් අඩි 1092ක්. ඒ කියන්නේ සාමාන්‍ය පාපන්දු පිටි 3ක් එක පෙළට තිබ්බා වගේ දැවැන්ත ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම මේක සම්පූර්ණයෙන්ම බඩු බාහිරාදියෙන් පෙර වුණාම මෙහි බර ටොන් ලක්ෂය ඉක්මවා යනවා. ඇත්තට මෙහි විශාලත්වය අපට හිතාගන්න බැරි තරම් වෙනවා. ඒ වගේම තමයි මේ දැවැන්ත නෞකාව බලගන්නන ආකාරයත් සැබවින්ම විශ්මජනක වෙනවා. මේ නෞකාව ක්‍රියාත්මක වෙන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකකින්. මේ නිසා සාමාන්‍ය ඉන්ධන වෙනුවට ඉතා ප්‍රබල ශක්තියක් මේ නෞකාවට ලැබෙනවා. ඔයාලා හිතන ඇති මේ නෞකාව විශාල නිසා මේ නෞකාවේ වේගය ඉතා අඩුයි කියලා. නැහැ. එහෙම වෙන්නේ නැහැ. මේට පැයට නාවික සැතපෝ 30කට වඩා වැඩි වේගයකින්, ඒ කියන්නේ පැයට සැතපොන් 35ක් හෝ කිලෝමීටර් 50ක් පමණ ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. විශාලත්වය අනුව බැලුව විට මෙය ඉතා ඉහළ වේගයක්ද වෙනවා. මෙහිදී සුවිශේෂම දේ වෙන්නේ මෙම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක මගින් ලැබෙන අසීමිත ශක්තිය නිසා වසර 20ක් යනතුරු නැවත ඉන්ධන පිරවීමකින් තොරව අකණ්ඩව මුහුදේ මෙහෙයුම් සිදු කිරීමට හැකියාවක් ලැබීමයි. කෙටියෙන්ම කිව්වොත් මේ හරියට වසර 20ක් යනකම් රීචාර්ජ් කරන්න හෝ තෙල් ගහන්න ඕන නැති මහා සාගරයේ පාවෙන නගරයක් වගේ. හරි, අපි දැන් බලමු මේ නෞකාවේ ප්‍රධානම මෙහෙයුම් සිදුවන ආකාරය පිළිබඳව. මේ නෞකාවේ ඉහළ තට්ටුව කොයිතරම් විශාලද කිව්වොත් එය අක්කර 4.5ක වපසරයක් පුරා විහිදලා තියෙනවා. මේ හරියට මුහුද මැද තිබෙන දැවැන්ත ගුවන් තොටුපළක් වගේ. රාත්තල් ලක්ෂයක්, ඒ කියන්නේ කිලෝග්‍රෑම් 45000ක් පමණ බරක් තියෙන ගුවන් යානා පවා අහසට මුදා හැරීම සඳහා මෙහි වාෂ්ප වලින් ක්‍රියා කරන කැටපෝල 4ක් තියෙනවා. මේවා මගින් ඉතා කෙටි දුරකදී ගුවන් යානයකට අවශ්‍ය අධික වේගය ලබා දෙනවා. ඒ වගේම තමයි ඉතා වේගයෙන් පැමිණෙන ජෙට් යාන නතර කර ගැනීම සඳහා ඇදෙන සුළු වානේ රැහැන් 4ක් පාවිච්චි කරනවා. මේ රැහැන් මගින් වේගෙන් එන යාන අල්ලා ගන්නන් නිසා අඩි 100 ගණනක් වැනි ඉතා කෙටි දුරකදී යානය සම්පූර්ණයෙන්ම නතර කර ගැනීමටත් හැකියාව ලැබෙනවා. සරලව කිව්වොත් මේ තාක්ෂණය නිසා ඉතා කුඩා බරති යුද ගුවන් යාන ඉතාමත් කුඩා ඉඩකදී අහසට යවන්නත් ආපසු ගොඩ බස්සන්නත් පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් මෙම නෞකාව තුළ ගුවන් යාන 60 සිට 70 දක්වා ප්‍රමාණයක් රඳවා තබා ගන්නවා. මෙහි විවිධ කාර්යයන් සඳහා වූ විශේෂිත ගුවන් යාන පවතිනවා. FA-18 Hornet සහ Super Hornet සතුරු ඉලක්කවත ප්‍රහාර එල්ල කරන ප්‍රහාරක ජෙට් යාන වෙනවා. ඊටෝ හවුකි සතුරු යානා හෝ අනතුරු කල්තිය හඳුනා ගන්නා රේඩාර් පද්ධති සහිත පූර්ව අනතුරු ඇඟවීමේ යානා වෙනවා. MH-60 Seahawk සෝදිසි කිරීම සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා භාවිතා කරන හෙලිකොප්ටර් යානා වෙනවා. හරි, මෙම විවිධ වර්ගයේ යානා නිසා නෞකාවට එකවර කාර්යයන් රැසක් කිරීමේ හැකියාවක් පවතිනවා. ඒ කියන්නේ ගුවන් ආධිපත්‍ය පැතිරවීම, ප්‍රහාරක මෙහෙයුම්,
සෝදිසි කිරීමෙන් සහ මුදා ගැනීමේ මෙහියුම්. කෙටියෙන්ම කිව්වොත් ඕනෑම යුතමය තත්ත්වයකට හෝ හදිසි සහන සේවා මෙහියුමකට වුවද මුහුණ දීමට අවශ්‍ය සියලුම පහසුකම් මේ නෞකාව සතු වෙනවා. ලින්කන් නෞකාව කියන්නේ නිකම්ම පාවෙනි ගුවන් තොටුපළක් නෙවෙයි. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම මේ නෞකාවේ නවීනම ආයුධ වලින් සන්නද්ධ වෙලා තියෙනවා. එල්ල වෙන ඕනෑම ගුවන් ප්‍රහාරයක් මැඩපවත්වන්න මෙහි RIM 162 C ස්පැරෝ සහ RIM 160 වර්ගයේ මිසයිල පද්ධතියක් සවි කරලා තිබෙනවා. යම් හේයකින් සතුරු මිසයිලයක් හෝ කුඩා යාත්‍රාවක් මෙවා මගහැර ආවොත් අවසාන ආරක්ෂක උපක්‍රම විදිහට ෆැලැන්ක්ස් ක්‍රෝසින් පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. ඒ ඉතා වේගයෙන් වෙඩිඋණ්ඩ පිට කරන ජෙට්ලයින් ගන්න එකක්. ඒ විතරක් නෙවෙයි සතුරු ප්‍රහාරයක් එල්ල කරන්නත් කලින් ඔවුන්ගේ රේඩාර් සහ සන්නේධක පද්ධති අක්‍රිය කරන්න පුළුවන් ප්‍රබල ඉලෙක්ට්‍රොනික් වර්ෆයා තාක්ෂණයකුත් මේ නෞකාව සතු වෙනවා. මේ නෞකාව යුද ශක්තියෙන් වගේම සමාජීය ප්‍රගතිය අතිනුත් ඉදිරියෙන්ම ඉන්නවා. 2021 වසරේදී ඉතිහාසයට එක්වුණේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යාන වාහක නෞකාවකට අනදුන් ප්‍රථම කාන්තාව ලෙසයි. ඇයගේ මෙම නායකත්වය ඇමරිකානු නාවික හමුදාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකෙනවා. එයින් පැහැදිලි වෙන්නේ නාවික හමුදාවේ නායකත්වය කාලයත් සමග කොතරම් දුරට දියුණු වී ඇතිද යන්නයි. ඉතින් මේ වගේ තැනක ජීවත් වෙන එක මොන වගේ අත්දැකීමක්ද? නාවිකයන් සහ ගුවන් බටයන් 5000කට අධික පිරිසක් ඉන්න මේ නෞකාව ඇත්තටම පාවෙන නගරයක් වෙනවා. මේ ජීවිතය හරිම විනයගරුකයි වගේම කාර්යබහුලයි. මොකද මේ නෞකාව පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන නිසා නාවිකයන්ට වැඩ කරන්න සිද්ධ වෙන්නේ මුර ක්‍රමයටයි. මෙහි නිදන කාමර එහෙමත් නැත්නම් ප්‍රීතිංස් හරිම කුඩා ඉඩක් සහිත පොදු ස්ථාන වෙනවා. හැම නාවිකයෙකුටම තමන්ගේ පෞද්ගලික බඩු බාහිර ආදිය තියාගන්න ලැබෙන්නේ පුංචි ලොක එකක් විතරයි. මේක සැබෑම අභියෝගාත්මක ජීවිතයක් වෙනවා. ගොඩබිමෙන් ඈත සාගරයේ මේ තරම් විශාල පිරිසක් නඩත්තු කරන්න ලින්කන් නෞකාව ඇතුලේ සියලුම පහසුකම් සලසා තිබෙනවා. පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන භෝජනාගාරයක්, ව්‍යායාම ශාලාවක් සහ ආගමික වතාවක් සඳහා දේවස්ථාන පවා මෙහි තිබෙනවා. ඒ විතරක් නෙමෙයි නාවික හමුදාව සතු දියුණුම වෛද්‍ය පහසුකම් රැසක් මේ නෞකාව සතුයි. සංකීර්ණ ශල්‍ය කර්ම පවා කළ හැකි පූර්ණ පහසුකම් සහිත රෝහලක්, දන්ත වෛද්‍ය ඒකකයක් සහ මානසික සෞඛ්‍ය උපදේශන සේවාවන් පවා මෙහි ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම මේක සාගරයක් මැද තිබෙන සැබෑම නගරයක් වගේ. හොඳයි. ඔයාලා මේ පාවෙන නගරය ගැන මොනවද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි අදට සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.